වෙන දවසක අහන්න ගරු විපක්ෂ नायकතුමා. අමාත්‍යාංශ නිවේදන තරණ කටයුතු සහ ක්‍රීඩා දැන් 2027 දෙක යටතේ එතුමා කරුණු පැහැදිලි කිරීමක් ඉල්ලීමක් කරා. ඒ දෙක තමයි දැන් ඒක බෑ. දැන් එකක් අහුවනේ දැන් ඔබතුමාට බොහොම ගරුත්වයෙන් මම ඒ අද කරුණු පැහැදිලි කරගෙන දුන්නා. मंत्रीතුමා ஷானிக்க मंत्रीතුමා கௌரவ சபாநாயகர் அவர்களே மிக முக்கியமான ஒரு விடயம் இந்த சபையிலே எழுப்ப வேண்டும். கடந்த பிப்ரவரி மாதம் 20ஆம் தேதி ஆரேம்பதி பிரதேசத்திலே ஒரு கத்தியால வாள்வெட்டு நடந்தது. அதனைத் தொடர்ந்து நேற்றைய தினம் இரவும் வந்து கல்லடியிலே மட்டக்களப்பு நகர பகுதியிலே ஒரு வாள்வெட்டு குழுவால ஒரு கத்தி வெட்டு சம்பவம் நடந்திருக்கு. ගරු මන්ත්‍රීතුමා මේ කාරණා පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නේ. ඔබතුමා වෙනම සභා කල්තමේ වෙලාවක් ඉල්ලන්න අමාත්‍යාංශ නිවේදන කරුණාකර මන්ත්‍රීතුමා ඔබතුමා මේක ජාතික ප්‍රශ්නයක් නෙවෙයිනේ. මේ කියවන්න 92 B ඔබතුමා කියවන්න. මට විනාඩියක කාලයක් මේ යන ගැටලුවක් ගැන අහන්න පුළුවන්. ඔබතුමා කියවන්න. அந்த வகையிலே அமைச்சர் அவர்களே, ஜனாதிபதி அவர்களும் அண்மையிலே சொன்னார், மட்டக்களப்பு மாவட்டத்துக்குள்ளே சில குழப்பங்கள் நடக்கலாம் இந்த பாதாள உலக குழுக்களினால். இப்ப தற்பொழுது நேற்றைய தினம் இரவு நேரத்திலே கல்லடி மட்டக்களப்பு நகரத்திலே ஒரு குற்றம் நடந்திருக்கு. அதே போலதான் ஒரு வாரத்துக்கு முதல் ஆரம்பத்திலே நடந்திருக்கு. ඔබතුමාට අවස්ථාව ලබා දෙන්න විදියක් නැහැ. අමාත්‍යාංශ නිවේදන තරණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය ගරු සුසිල් කුමාර ගමගේ මහතා. ගරු කතානායකතුමනි, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අඩේකරනාදන් මහතා ඉදිරිපත් කරපු ප්‍රශ්නයට මම පිළිතුරු දෙනවා. ප්‍රශ්නාංක 1 ඔබතුමා සභාව කල්තැබීමේ යෝජනාවක් ඉදිරියට ගෙන්න, එහෙම නැත්නම් 27 දෙක යටතේ ප්‍රශ්නයක් විදිහට මේ කාරණාව යොමු කරන්න. එහෙම නැතුව මේක අදාළ වෙන්නේ නැහැ. කරුණාකර ගරු අමාත්‍යතුමා කතා කරන්න. ප්‍රශ්නාංක 1 මෙම ක්‍රීඩා සංවර්ධන කටයුතු ක්‍රීඩා අමාත්‍යාංශය මගින් නෙමෙයි කරන්නේ. මේකට මුදල් සපයලා තියෙන නාගරික සංවර්ධන අධිකාරිය. කටයුතුට බාධා කරන්න යනවා. ඔබතුමාලා එළියට දාන්න සිද්ධ වෙනවා. ප්‍රශ්නාංක 2 ඔබතුමා සභාව කල්දැමීම අවස්ථාවේදී ඒ යෝජනාව ගේන්න. ගරු ශානෙක්කන් මන්ත්‍රීතුමා, ගරු අමාත්‍යතුමා ඔබතුමාට කතා කරන්න පුළුවන්. ගරු අච්චුනා මන්ත්‍රීතුමා. කතානායකතුමනි, ගරු කතානායකතුමා කරුණාකරලා බලන්න 92 තියෙනවා එම්පි කෙනෙකුට වදගත් ප්‍රශ්න එකක් කතා කරන්න පුළුවන්. අනිත් එක මම පක්ෂ නායකයෙක්. එතකොට ඔබතුමාට වගකීමක් තියෙනවා අපි කියන එක අහන්න. අපේ පැතිවල මිනිස්සු කෑලි කපනවා මේ අඩුවක් ගන්නලා. ඒවා අපිට මෙහින් කියන්නේ නැතුව හොයා ගිහිල්ලා කියන්නද? කරුණාකරලා අපි කියන එක අහන්න. අපි කියන එක අහන්න. ඉතින් මෙයා മന്ത്രി කෙනෙක්. මෙයා නගින ඉර පාලනය කරනවා, මම උත්තර පාලනය කරනවා. අයි වෙන කට්ටිය නැගිට්ටාම දෙනවනේ. ඉතින් පය ගන්න කතා කරන්න. අයි අපිට දෙන්න බැරි. අපිට දෙන්න බැරි. ඒක කාර්යපද්ධතිය. ඔයා එම්මෝ විදියට හැසිරෙන්න එපා කතානායකතුමා. ඔයා වරදක් කරනවා. අයි අපි නැගිට්ටාම මයික් එක දෙන්න බැරි. අයි අපි සිංහලෙන් කතා කරු, දෙමළෙන් කතා කරුවාට අහන්න බැරිද? ඔයාගේ භාෂාවෙන් මම ගරු මන්ත්‍රී මේක ප්‍රොසීඩියර් එකක්. ගරු අමාත්‍යතුමා ඔබතුමාට කතා කරන්න පුළුවන්. ගරු කතානායකතුමනි, මේකේ දෙවනි ප්‍රශ්නයට මම උත්තර දෙනවා. මේකේ දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයක් ඉදිකිරීමට තෝරගෙන තියෙනවා 2016 අවුරුද්දේදී. මේකේ
ගරු අත්තුර මන්ත්‍රතුමා ඔබතුමාට මේ කාර්යාව සම්බන්ධව විශේෂ යෝජනා සභාව කල්තබීම යෝජනාවක් විදිහට ගේන්න පුළුවන්. ගරු අමාත්‍යතුමා කරුණාකර ඕඩර් ප්ලීස්. කරුණාකර අසුන් ගන්න. 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 දෙදස් දාසය අවුරුද්දේ මේක ආරම්භ කිරීමෙන් පස්සේ පස් පිරවීමේ කටයුත්ත කල්ලා තියෙනවා. ක්‍රීඩාගාරය ඉදිකිරීමත් කානු පද්ධතිය ඉදිකිරීමත් නවත්තල තියෙනවා. මේකේ වතුර ගැලීමක් නිසා මේ ප්‍රදේශය වතුරෙන් යට වෙනවා. ඒක නිසා මෙම ව්‍යාපෘතිය අතරමඟ නතර කල්ලා මන්නාරමේ නානට්ටන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ නරුවිලුක්කලම් ක්‍රීඩා පිටිය වෙත මාරු කරලා තියෙනවා. ප්‍රශ්නාංක 3 නරුවිලුක්කලම් ක්‍රීඩා පිටිය අර කලින් ක්‍රීඩා පිටිය අසාර්ථක වුණාට පස්සේ මන්ත්‍රීතුමනි මේකේ 2017 වර්ෂයේ වැඩ ආරම්භ කරලා තියෙනවා. එමිල් නගර ක්‍රීඩා පිටියේ මේකේ පීනුම් තටාකය සහ ප්‍රතිපාදන වෙන් කරපු පීනුම් තටාකයේ වැඩ ක්‍රියාත්මක වෙමින් තියෙනවා. ගෘහස්ත ක්‍රීඩාගාරය ඉදිකිරීම හා මීටර් 400 ධාවන පතය ඉදිකිරීම 20යි 25 වර්ෂයට ප්‍රතිපාදන අපි සලස්සලා තියෙනවා මන්ත්‍රීතුමනි. ප්‍රධාන සංවිධායකතුමා. ඒක නිසා කතානායකතුමනි මිනිත්තුවක් අවස්ථාව දීලා මේක ඉවර කරලා දෙන්න. දැන් පැහැදිලිවම කිව්වා මේක ප්‍රොසීඩර් එකක් ස්ථාවර නියෝගය 27/2 ඉදිරිපත් කරන්න පුළුවන්. සභාව කල්තබන අවස්ථාව ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම කියද්දිත් මේ හැසිරෙන ආකාරය ඊටම මේක ඔබින් නෑ මන්ත්‍රීවරුන්ද. කරුණාකර මන්ත්‍රීවරු ඊට වඩා හොඳ වැදගත් විදිහට හැසිරෙන්න පුරුදු වුණා නම් හොඳයි. මේ මාධ්‍ය සංදර්ශන එපා මේ පාර්ලිමේන්තුව ඇතුලේ. ගරු අමාත්‍යතුමා ඔබතුමාට කතා කරන්න පුළුවන්. මේකේ ප්‍රශ්නාංක කරුණාකර මන්ත්‍රීතුමා අසුන් ගන්න. ඔබතුමා මම කියන ඕඩර් එක ක්‍රියාත්මක කරන්න ඕන. කරුණාකර. මේ ඔයා දොස්තර නේද? ගරු අමාත්‍යතුමාට කතා කරන්න පුළුවන්. ගරු මන්ත්‍රීතුමනි අපේ 4 වෙනි ප්‍රශ්නයට පිළිතුර මේකේ පැතිවිකට්ටු හා ක්‍රීඩා පිටේ අලුත් වැඩියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා තමයි කරන්නේ. මන්නාරම් දිස්ත්‍රික්කයට අපි පැතිවිකට් 7කුත් ක්‍රීඩා පිටි 5ක් සංවර්ධනය කරන්නත් අපි බාරගෙන තිබ්බා. ඒකෙන් පැතිවිකට් 7 අපි සංවර්ධනය කරලා ඉවරයි. ප්‍රාදේශීය ලේකම් තුමිය කාර්යාලයේ නිවේදනයට අනුව නමුත් ඉතිරි ක්‍රීඩා පිටි 5 අපි සංවර්ධනය කරන්න බලාපොරොත්තු වෙනවා. 20යි 25 අයවැය ප්‍රතිපාදන වලින් ප්‍රමුඛතාවය මත ඉතිරි ක්‍රීඩා පිටි 5 මන්නාරම දිස්ත්‍රික්කයේ අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ගරු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යතුමා.